ගයිස් අද තලු වීඩියෝ එකක් අරගෙන ආවේ. අද බයිසිකලයක් ගන්න කියලා මෙන්න මේ ඊට පේන ෂොප් එකේ අපි 3 දිනෙකට ගන්න මම පොඩ්ඩක් කතා කරලා බැලුවා. සාමාන්‍ය අර ලංකාවේදී අපි මුස්ලිම් කඩේකට ගිහිල්ලා කතා කරනවා වගේ තුනක් ගන්නවා කියලා කිව්වන් පස්සේ පොඩ්ඩක් ඩිස්කවුන්ට් එකක් දාලා දෙන්නම් කියලා කිව්වා. සාමාන්‍ය ලොකු ගාණක් වැටෙන්නේ නැහැ කිව්වා. ගාණ නම් කිව්වේ 1100ක් විතර වගේ ඩිස්කවුන්ට් එක වැටෙන්නේ. අපි බලමු වීඩියෝ එක අන්තිම වෙනකන් රැඳී සිටින්න. මතක් කරලා ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න එහෙනම්. ගයිස් බයිසිකල් එක ගත්තා. කඩේ ඇතුලේ මේ වීඩියෝස් කරන්න බෑ. සාමාන්‍යයෙන් ජපානයේ ගොඩක් කඩවල වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපිට ඇතුලේ මේ වීඩියෝ කරන්න බෑ. සමහර තැන් වලින් කියනවා වීඩියෝ කරාට කමක් නැහැ. ස්ටාෆ් එක අහුවෙන්නේ නැති වෙන්න වැඩි කරගන්න කියලා. අද මේ ගත්ත දෙනින් නම් මේ ඇතුලේ වීඩියෝ කරන්න දෙන්න බෑ කිව්වා. බයිසිකල් එක ටික ඉවරයි. ඩොකියුමන්ට් සෙට් එක ලොක් එක යාලා ෆ්‍රී දුන්නා. මෙහි මේ බයිසිකල් එක ගත්තාම එයාලා ඒක රෙජිස්ටර් කරලා මෙන්න මේ ස්ටිකර් එකක් අලවනවා. මේ ස්ටිකර් එක එයාලා අලවලා දැන් මට කිව්වේ මම ජපානයෙන් හරි දැන් මම ඔකිනාවා වල ඉන්නේ. ඔකිනාවා වලින් හරි යන දවසට මේක මේ හම්බෙච්ච බිල් එකත් එක්ක පොලිසියට ගිහිල්ලා මේක ක්ලියර් කරන්න කියලා. එහෙම දෙයක් එයාලගේ මොකක් හරි ඉතින් නීතියකදී අපි ගන්න නැහැ. තවත් මේ වගේ ජපානයේ අලුත් එක්ස්පීරියන්ස් එකක් තවත් වීඩියෝස් අරන් එන්නම්. මෙතන ඔයාලට එහා පැත්තේ බලා ගන්න පුළුවන් බයික් ෂොප් එකක් තියෙනවා මේක. අම්තන ඇතුළේ පේන්නේ නැහැ වගේ. මේ ෂොප් එකේ නම් මම පොඩ්ඩක් කතා කරලා බැලුවා. එයාලා කිව්වා වීඩියෝ කරන්න.